සුබ සන්ධ්‍යාවක් වේවා මංජුල රජරට හොටෙල් අනුරාධපුර. මංජුල 365 දවස පුරා අනුරාධපුරේ පළාත් 9ක බැතිමතුන් මේ පළාතත් එක්ක රජරට හොටෙල් අනුරාධපුරේ ලැබෙනවා මේකේ ආහාර පාන ලබා ගන්න. ඉතින් පැය 24 පුරා ඇරලා තියෙන හෝටලයක් විදිහට මේ කාර්ය මණ්ඩලය රාත්‍රී කාලයේදී මේ පාරිභෝගිකයන් ලක්වන සහාය සම්බන්ධ පොඩි විස්තරයක් කියන්න පුළුවන්. ඒ වගේම මංජුල අපි දන්නවා ඇත්තටම කිචන් එකේ ඉඳලා ගත්තාම රයිස් ස්ථානය දක්වා ඉතා පිරිසුදුයි. අනුරාධපුර නගරයේ ආහාර පාන ලබා ගැනීමේදී වැටිමුතුන්ටත් පැමිණෙන අනිකුත් විනෝද ජාතිකාවල ඉන්න ඇයවලුන්ට සුවිශේෂී ස්ථානයක් තමයි රජරට හෝටල් එක. ඒකට 365 දවසේ පැය 24 පුරා ලොකු කාර්යභාරයක් කරනවා. එතකොට මට කියන්න පුළුවන් ද මංජුල මේ පළාත් 9ක ලොකු ජනගහනයක් මේ රජරට හෝටල් එකට පැමිණෙනවා. ඒකට ප්‍රවීණ ආහාර පාන අලුත් තාක්ෂණෙත් එක්ක වෙනස් වෙලා තියෙනවා. පිරිසුදු භාවයක් තියෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂකතුමාගේ ලොකු සංකල්පයක් මත මෙම රජරට හෝටල් එක අලුත් වුණා. ඒ වගේම ලොකු අභිමානයක්. මොකද මේ ප්‍රදේශයේ එන බැතිමතුන්ට ගමේ කෑම වේලක්, ඒ වගේම චයිනීස් කෑම වේලක්, ඒ වගේම ජූස් විදේශිකයින්ට, ශ්‍රී ලාංකිකයින්ට ලබා ගන්න තියෙන හොඳ ස්ථානයක්. එතකොට මේක යම් කිසි කාල සීමාවකදී ජූස් එක, රයිස් ඇන් කරි එක නවතින කාල සීමාවක් තියනවාද? අපි හිතමු දැන් 6ට 6 ඉඳලා මෙන්න මේ කාලය දක්වා රයිස් ඇන් කරි තියෙන්නේ. මේ කාලේට රයිස් ටික ඉවරයි. ඒක පොඩ්ඩක් අපි පාරිභෝගිකයින්ට දැනගන්න අනිවාර්යෙන් ඔබතුමා දෙන පණිවිඩයක් මොකක්ද? ඕනෑම ආහාරයක් ලබා ගන්න පුළුවන්. ඔබතුමාගේ කාර්ය මණ්ඩලය ලොකු සේවාවක් දක්වනවා. ඒ වගේම අධ්‍යක්ෂකතුමා නිරන්තරයෙන්ම මේකට කැප වෙලා ලොකු සේවාවක් ඔබට සපයන්න උපදෙස් දීලා තියෙනවා. ඒක අනුරාධපුර නගරයේ තියෙන ප්‍රවීණ හෝටලයක් තමයි රජරට හෝටලය කියන්නේ. එතකොට ඉදිරියේදී එන බැතිමතුන්ට හැම කෙනාටම අපිට ෆ්‍රෙෂ් ජූස්, ඒ වගේම රයිස් ඇන් කරි, මික්ස් රයිස්, සීෆුඩ් රයිස්, කොත්තු, නාසිකුරන් ඒ දේවල් ලබා ගැනීමේදී ඉන්න හෝටල් සමහරු ඉන්නවා මේ හෝටලේට ආහාර පාන ලබා ගන්න එනවා වෙනත් හෝටල් වල නැවතිලා. ඒ අයට ඌපහාර ලබා ගැනීමේ පහසුකම් සපයලා තියෙනවා. ගන්න පුළුවන්. ඉතින් සමහර අපේ කැම්ප් දෙන මේ වෙනසත් එක්ක මම හරි ආසයි අනුරාධපුරේ රජරට හෝටල් එක. තව ඉස්සරහට චයිනීස් පැත්ත, ඒ වගේම රයිස් ඇන් කරි, ෆ්‍රෙෂ් ජූස් අලුත් වෙලා ලොකු වෙනසක් වෙලා අභිමානයක් වෙලා මේ රජරට හෝටලේ ඉදිරියේ ලොකු වෙනසක් කරන්න ඔබතුමාගේ සහ අධ්‍යක්ෂකතුමාගේ ඉදිරි බලාපොරොත්තුව පොඩ්ඩක් අපේ පාරිභෝගිකයින්ට කියන්න පුළුවන්ද?
ආගමට යන්නේ ඉස්සෙල්ලා ආගමට කරන්නේ වෙනස්කම් කතා කරද්දී මාසිරි ගාන නිසා මාසිරි වෙනස්කම් කතා කරනකොට පරිසීසිය master can probably one of the leading restaurant promoter really restaurant එක විදිහට දැක්කේ එතන තිබුණා අරක් කරනවා අනාගතයේදී මොනවද වෙනවා මාර්ගෝකේ මෙන් අපේ ඉක්ුම් සේවය සාප්‍රණික කැම් වල කපීම සහ ඒගොල්ලන්ට මෙන්න අපේ දැන් අපේ ගමන මාර්ගයක් විදිහට මෙලි කරන් යන අපි තමයි සක්සස් වෙනවා. බොහොම ස්තුතියි මංජුල. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂකතුමා මේ ස්ථානයේ නැති වුණත් චන්දන අමරසිංහ මම හිතනවා ඔබතුමාලාට ලොකු සහයෝගයක් දක්වන අපේ අධ්‍යක්ෂකතුමාගේ සංකල්පයක් මත තමයි මේ රජල රෝඩ්ේ අලුත් වෙලා වෙනසක් වුණේ. අපි ඉදිරියේදී මේ වගේ සාකච්ඡාවකින් ඔබතුමා හමු වෙනවා. එහෙනම් සමු ගන්නවා ඔබතුමාට ආයුබෝවන්.